අයිබෝන් අද අප සමග එකතු වී සිටිනවා කැලුම් කුමාරසිංහ with everything YouTube channel සමග නීතිඥ දිලුම් ජයනාත් මහතා. ඉස්සල්ලාම ඔබතුමාට අයිබෝන් කියලා පිළිගන්නවා. ඔබතුමාගෙන් රටේ පවතින ප්‍රසිද්ධ කාරණාවක් පිළිබඳව වචන ස්වල්පයක් දැනගන්නයි ඔබතුමා මේ සම්බන්ධ කරගත්තේ අද දිනේ. නීතිඥ මහත්මයා ඔබ කියන්න දැන් මේ රටේ සාමාන්‍ය පොදු ජනතාව අතර පවතින මතයක් තමයි මේ රජය නියෝජනය කරන මැති ඇමතිවරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මේ ජනතාවට බොරු සපයනවා නැත්තම් බොරු සමාජගත කරනවා කියන කාරණාව. දැන් වියත් උගත් පරපුර අතර සහ සාමාන්‍ය ජනතාව අතර මෙම කාරණාව කෝණ කීපයකින් දකින්න පුළුවන්. දැන් ඔබතුමාට පුළුවන් ද මේ පැහැදිලි කිරීම කරන්න මොකද්ද මේ රටේ සාමාන්‍ය ජනතාව කියන මේ රජය බොරුව සමාජගත කරනවා කියන කාරණාව සම්බන්ධයෙන් ඔබතුමාට මොකද්ද කියන්නේ? ගොඩක් ස්තුතියි කැලුම් මට මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්. මම මුලින්ම ප්‍රකාශ කරන්න ඕන දෙයක් තියෙනවා. ඕනම සමාජයක ඇත්ත සහ බොරුව කියන කාරණාවල් ඒ සමාජයේ යම්කිසි ගාමක බලවේගයන් විසින් අවස්ථාවෙන් අවස්ථාවට ප්‍රචාරය කරන හරි එහෙම නැත්නම් පතුරවා හරින දෙයක් තමයි සමෝන සමාජයක වෙන්නේ. එතකොට ඒ සඳහා මාධ්‍ය විශාල කාර්යභාරයක් කරනවා. එතකොට මේ දැන් ලංකාවේ සන්දර්භය අර්ථයෙන් ගත්තාම මේ මෑතක ඉඳලා මේ ආණ්ඩුවට එරෙහිව මාධ්‍ය විසින් සහ අනිකුත් යම් පාර්ශවයන් විසින් ආණ්ඩුව කරන ක්‍රියාදාමයන්ට සාධාරණ විවේචන එල්ල කරනවා වෙනුවට ආණ්ඩුව ජනතාව අතර අප්‍රසාදයට සහ අපකීර්තියට ලක් කිරීමේ අරමුණින් ආණ්ඩුව කරන කටයුතු වැරදි තොරතුරු සහ බොරු මත පදනම් වෙලා තියෙනවා කියලා කියන්න සමාජයට ඒත්තු ගන්නන්න උත්සාහයක් ගන්නවා. ඒක අපි දිගින් දිගටම දැකපු දෙයක්. දැන් එහෙම වෙන්න ප්‍රධානම හේතු කිහිපයක් තියෙනවා. ඒ වගේ අදහසක් සමාජගත කරාට කළ පමණින් සමාජයට ඒක ඒත්තු වෙන්නේ නැහැ. දැන් මේ සමහර පාර්ශ්ව හිතාමතාම මේ කටයුත්ත කිරීමේදී අපිට පෙනී ගිය කරුණක් තමයි සමාජයේ සිටින පුද්ගලයන්ගේ පවතින යම්කිසි තීරුම් ගැනීමේ